මං හිතනවා ගොඩක් අය වීඩියෝ බලලා මගේ ඩයට් එක පටන් ගන්න ඇති කියලා. යටින් කමෙන්ට් කරගෙන ගිහින් තිබ්බ වීඩියෝ එකට මේ පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා ඔයාලා ඩයට් එක පටන් ගන්න ඇති කියලා. පටන් ගත්තේ නැති කෙනෙක් නම් දැම්ම අනිවාර්යෙන් ඩයට් එක පටන් ගන්න. හිත ඉන්න බා හිතියොත් ඒක වෙන්නේ නැහැ. අද මගේ ඩයට් එකේ මම 23 පටන් ගත්තේ ඩයට් එක. අද වෙනකොට සතියක් ඉවරයි. මට හැබැයි වීඩියෝ ගේන්න බැරි වුණා. පොඩ්ඩක් විතර මම බිසි වෙලා හිටපු හින්දා. හැබැයි අද දවසේ මම වීඩියෝ එක ගත්තා. ඒක මම ඔයාලට දාන්න මම අද මොනවද කෑවේ කියලා. ඉතුරු දවස් ටික නම් මට වීඩියෝ කරන්න බැරුණා. හැබැයි හෙට ඉඳන් එක දිගට මගේ ඩයට් එකේ වීඩියෝ එක මම ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ගේනවා. මම හිතනවා කට්ටිය ඔක්කොම ඩයට් එක හරියට කරනවා ඇති කියලා. මෙතෙන්දී ඔයාට චීට් කරගන්න නැතුව ඩයට් එක කරන එක තමයි හොඳම දේ. ඊට අමතරව ගොඩක් අයට හෝමෝන ප්‍රශ්න තියෙනවා කියලා දාලා තිබ්බා. හෝමෝන ප්‍රශ්න වලට නම් මම එදා කිව්වා වගේම එකම දේ ඇඟ අඩු කරගන්න එක තමයි. මොකද හෝමෝන ප්‍රශ්න ගොඩක් එන්නේ ඇඟ මහත් වුණාම. ඒ හින්දා මේ පුළුවන් තරම් ඇඟ අඩු කරගන්න. ඇඟ අඩු කරගෙන ඉවර වෙලා ඔයාලගේ ටාගට් වලට යන්න. ගොඩක් අය තියෙන අවුල ඔහොම ඉන්න අපේ පූසා මේ හැන්දක් අරගෙන සෙල්ලම් කරනවා. හරි. නැත්නම් ඒක ටස් ගාලා ඔයගලන්ට ඇහෙන මම වීඩියෝ එක කරද්දි. හරි. කොහොම හරි මම ඔයාලා මේ වීඩියෝ එක බලන මගේ වීඩියෝ සීරීස් එක බලන හැමෝටම කියන්නේ කොහොමයි ඩයට් එක පටන් ගන්න. ඔයාලට බෑ කියලා දෙයක් නැහැ. තව සමහර අය කියලා තිබ්බා මේ උදේටයි හවසට එක්සර්සයිස් කරන්න යන්න අමාරුයි කියලා. ඒකට ඔයගොල්ලෝ මෙහෙම කරන්න දැන්. ඔයා අනිවාර්යෙන් අපි හැමෝටම ගෙදරක් තියෙනවානේ බෝඩින් වල ඉන්න කෙනෙක් නම් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ගෙදරක ඉන්න කෙනෙක් නම් මේ අනිවාර්යෙන්ම මේ උදේට ගෙදර වැඩ ටික කියන්නේ මිදුළු අතු ගන්න, ගේ අතු ගන්න ඒ ටික කරනකොට අර ටයිම් එක කොහොමද මේ වුණා. අනික අපි එහාට මෙහාට ඇවිදිනවානේ. ඒක හොඳ එක්සර්සයිස් එකක්. ඉතින් මේ නිකන් අමුතුවෙන්ම එක්සර්සයිස් කරනවා කියලා එළියට යන්න අපහසුයි නම් මං හිතන්නේ හොඳම දේ ගෙදර වැඩ ටික කරන්න, අතු ගන්න, මිදුළු අතු ගන්න, ඒ ටික කරන්න. එතකොට එක්සර්සයිස් එකක් වෙනවා. හැබැයි බෝඩිම එකේ ඉන්න කෙනෙක් නම් එහෙම ලොකු ඉඩක් නෑනේ යාට. මිදුළුත් නෑ. ඒ හින්දා එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එක්සර්සයිස් කරන්න යන්න වෙනවා. අපේ පූස කෑ ගහනවා. ඒ හින්දා එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන් යන්න වෙනවා. අනිත් අය නම් ඉතින් මම නම් කියන්නේ එහෙම යන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් ඒ විදිහට ඩයට් එක කරගෙන ගියා නම් හොඳයි. විශේෂයෙන් කියන්න ඕනේ මට අර දවස් ටිකේ වීඩියෝ කරන්න බැරි වෙච්ච හින්දා මම කියන්නම් මම ඩයට් එක කරේ කොහොමද කියලා. හැබැයි හෙට ඉඳන් අනිවාර්යෙන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගේන්න මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයාලා ග්‍රීන් ටී අනම්මනම් ඒ ටික ලෑස්ති කරගන්න ඇති කියලා. ග්‍රීන් ටී නැති වුණත් කමන්නේ ඔයාට පුළුවන් විදියට ටී එකක් හරි කෝපි එකක් හරි බොන්න. ඊට අමතරව වතුර හොඳට බොනවා කියලා මම හිතනවා. මම කියන්නේ ගොඩක් වෙලාවට ඩයට් එකක් කරන කෙනෙක් ලොකු බර ප්‍රමාණයක් අඩු කරන්න නැත්තම් තුන් වේල කෑවට කමක් නැහැ. ඒ කියන්නේ බත් අඬු කෝප්පයක් ගානේ හරි. හැබැයි ඔයාගෙන්ගේ ලොකු බර ප්‍රමාණයක් අඩු කරන්න තියෙනවා නම් මං හිතන්නේ හොඳම දේ ඔයා එක වේලක් බත් කන එක හොඳයි. ඉතුරු ටික ෆාස්ටිං ඉඳලා නැත්තම් ටිකක් අමාරුයි ඇඟ අඩු කරන්න. يعني
ටිකක් කල් යනවා. ඒ හින්දා මම කියන්නේ හොඳම දේ එක වේලක් විතරක් බත් කන්න. මම ගොඩක් දුරට කරන්නේ උදේ මීල් එක මම ස්කිප් කරනවා. ස්කිප් කරලා මම දවල්ට කන්නේ බත් කනවා. ඒ කනකොට මං කරන වැඩේ හොඳට බඩ පිරෙන්න බත් චුට්ටක් අරගෙන එළවලු ගොඩක් වැඩිපුර අරගෙන තමයි මම කෑමක් ගන්න. එතකොට අර අපේ බඩගින්න අර බත් ඕනි කියන එකම මේ වෙන්නේ නැහැ. ඒ හින්දා එළවලු වලින් තමයි මම ගොඩක්ම මගේ ඩයට් එක කරගෙන යන්නේ. ඉතින් මම ඔයාටත් කියන්නේ එළවලු වැඩිපුර කන්න එක ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මම ලන්ච් එක ගත්තට පස්සේ ආපහු ග්‍රීන් ටී එකක් බොනවා හවසට. ඊටත් අමතරව ග්‍රීන් ටී එක බීලා ඉවර වෙලා ඔයාට හවසට බඩගිනි වගේ නම් කන්න ස්නැක් එකක් මුකුත් නැත්තම් බිත්තරයක් තම්බගෙන කන්න. ඒක හොඳයි ලුණු ගම්මුස් චුට්ටක් දාලා ඒක කන්න. බැදන් කන්න එපා. බැදන් කෑවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං කියන්නේ හොඳම දේ තම්බගෙන කන එක තමයි හොඳම දේ. ඊට පස්සේ ඔයා අනිත් පහෝදා වෙනකම් ෆාස්ටින් ඉන්න. ඔයාට බඩගිනි වෙන හැම වෙලේම හොඳට වතුර බොන්න. ඒක තමයි කරන්න තියෙන එකම දේ. එහෙම තමයි ෆාස්ටින් එක මම අරන් යන්නේ. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔයත් ඒ විදිහට අරන් යන්න. මම හිතනවා ඒක ටක් ගාලා අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයාට ගෑස්ට්‍රික් තියෙනවා නම් ඒ තරම් දරුණු ඩයට් වලට යන්න එපා. තුන් වේල කන්න අර මං කිව්ව විදිහට. ඊට අමතරව ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම පෝස්ට් එකක් දානවා. ඒ පෝස්ට් එක යටින් කමෙන්ට් කරගෙන යන්න. අනික මම හැමදාම මම හිතනවා හෙට ඉඳන් මට එක දිගට ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්න පුළුවන් වෙයි කියලා. පොඩ්ඩක් බිසි ටයිප් එකෙන් මිදුණා. ඒ හින්දා මම අනිවාර්යෙන්ම මම දවල්ට කන මීල් එකේ ෆොටෝ එකක් දානවා. ඔයා ඩයට් එක කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන්ම ඔයාලගේ මීල් එකේ ෆොටෝ එකක් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. දාගෙන ගිහිල්ලා කට්ටක් කන්න වෙනවා. ඉතින් මේක අඩු කරන්න. කරලා ඔයා ආස ගන්නට එන්න. ටාගට් එක තියාගන්න අප්‍රේල් වෙනකොට කොහොම හරි ඇඟ අඩු කරනවා කියලා. ආයි ඔයගොල්ලන්ට ඩයට් කරද්දී ප්‍රශ්නයක් කිව්වා. මොකද්ද? කොච්චර මේ නොකා හිටියත් ඇඟ අඩු වෙන්නේ නැහැ කියලා එක්කෙනෙක් කියලා තිබ්බා. නොකා ඉන්න එකෙන් ඇඟ අඩු වෙන්නේ නැහැ. ඩයට් එකත් එක්ක එක්සර්සයිස් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. අනිවාර්යයෙන්ම උදේටයි හවසටයි ඇවිදින වැඩක් මොකක් හරි කරන්න ඕනේ. මම නම් කියන්නේ හවසට අවුලක් නැහැ ඇවිදින්න පුළුවන්. හැබැයි ගොඩක් අයට උදේට පොඩ්ඩක් කම්මැලි ඇවිදින්න යන්න. ඉතින් පොඩි ට්‍රික් එකක් විදිහට තමයි මම කිව්වේ ගෙදර අතු ගන්න, මිදුළු අතු ගන්න උදේ නැගිට ගමන් මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. අර ඕවරෝල් ගත්තන් පස්සේ අමාරු කෙනෙක්ට ඒ වැඩ ටික කරනකොට සාමාන්‍ය එක්සර්සයිස් එකක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඉඩකඩ නැති ප්‍රශ්නයක් තියෙන කෙනා ඉතින් අනිවාර්යෙන් එළියට යන්න වෙනවා ඇවිදින්න. ඊට පස්සේ අනිවාර්යෙන් හවසටත් වේගෙන් ඇවිදින්න. ඒ විදිහට කරොත් ඔයාලට සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. එහෙනම් අද දවසේ මම කාපු විදිය මම ඔයාලට පෙන්වන්නම්. හෙට ඉඳන් එක දිගට ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා. තව ස්පෙෂල් වීඩියෝ එකක් තියෙනවා. ඒක නම් මට හෙට තමයි ගේන්න වෙන්නේ. මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩි. ඒ හින්දා මට ඒ වීඩියෝ එක එඩිට් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේක මේ වෙච්ච ගමන් මේකට මම හිතනවා ඒ වීඩියෝ එකෙන් ඔයාලට වීඩියෝ එක බලන පස්සේ weight loss කරන්න ආසාවක් ඇති වෙයි කියලා. හවසට අනිවාර්යෙන් ග්‍රීන් ටී එකක් බොන්න. මොකද ග්‍රීන් ටී එකක් ඕනේ. ඔයාලට ග්‍රීන් ටී ගන්න බැරිම කෙනෙක් නම් මම හිතන්නේ මේක මම මේ ප්‍රයිස් එක දාන්න මට මතක විදිහට 400 ගාණක්. එහෙම ලොකු මුදලක් නෙමෙයි.
මේ හින්දා මං හිතනවා ග්‍රීන් ටී එක ගන්න පුළුවන් වෙයි කියලා හැමෝටම. හරි. අද බලමු එහෙනම් මගේ අද දවසේ කොහොමද මගේ කෑම ටික මම ගන්න කියලා. ඊට අමතරව දවසට ඇඟට හරියන වතුර ප්‍රමාණය ගන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. හෙට ඉඳන් එක දිගට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලොත් අනිවාර්යෙන්ම ඔයාලගේ ඩයට් එකේ විස්තර මම දාන පෝස්ට් එක යටින් අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න. එතකොට මම දන්නවා කට්ටිය ඩයට් එක කරනවා කියලා. එහෙනම් අද මගේ කෑම එක කොහොමද කියලා අපි බලමු. මේ තමයි මං අද දවල්ට කන මීල් එක. මේකෙදි මම බත් අඬු කෝප්පයක ප්‍රමාණයක් ගත්තේ. ඔයාලට පේනවා ඇති මං ගත්තේ රතු බත්. ඊට පස්සේ තියෙනවා මාළු. මේ මාළු මෙහෙම ඔයාලා ඩයට් එක කරනකොට ඔයාලා ආස විදිහට කෑම ටික හදාගන්න. අපි දැන් කන එක වේල හරි අපි රසට ඒක කන්න ඕනි. හරිද? තෙල් කිරි පොඩ්ඩක් අඩු කරන්න. හැබැයි රසට හදාගන්න. හොඳද? මේ මං හදලා තියෙන්නේ මාළු ඩෙවල් එකක් වගේ පොඩ්ඩක් සැරට. ඊට පස්සේ මං ගත්තා වට්ටක්කා. වට්ටක්ක මං කිරි දාලා හැදුවේ. ඊට පස්සේ වට්ටක්ක තියෙනවා. ඊට පස්සේ මං සලාදයක් හදාගත්තා. සලාදෙට නම් මං මේ අපේ ගෙදරම තියෙන සලාද කොළ ටිකක් දැම්මේ. ඊට පස්සේ ඒකට ලුණු ටිකක් දාලා ලුණු කෑලි ටිකක් ගත්තා. එහෙම තමයි මම සලාදේ හදාගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ මේ සලාද එහෙම ගෙනල්ලා ගෙදර හිටවගෙන තියාගන්න. එතකොට කන වෙලාවට සලාද කොළ දෙකක් විතර කඩාගත්තා. ලුණු චුට්ටක් කපලා දාගත්තා. දහි බින්දු ටිකක් දාගත්තා. මේ ලුණු ටිකක් දාගත්තා ගත්තා. මේ විදිහට තමයි මම මගේ කෑම එක ගත්තේ. මම මේ දාලා තියෙන ෆොටෝ එක ඔයාලට පේනව නේද? මේ ෆොටෝ එකේ වෙනස ඔයාලා හොඳට බලන්න. දැන් මේ මහතට ඉන්න කෙනාම කෙට්ටු නම් කොච්චර ලස්සනද? ඇඟ මාරම ලස්සනයි නේද? ඉතින් ඔයාත් හිතාගන්න කොහොම හරි කරලා ඇඟ අඩු කරගන්නවා කියලා. ඒක අමාරු දෙයක් නෙමෙයි. අපිට උත්සාහය කැපවීම තියනවා ඕන දෙයක් කරන්න පුළුවන්. මේ බලන්නකො මම දාන ෆොටෝ ටිකේ එකම මූණ තියෙන්නේ. හැබැයි මහත් වීමේ කෙට්ටු වීමේ වෙනස බලන්නකො. අපි කෙට්ටු වුණාන් පස්සේ කොච්චර ලස්සනද බලන්නකො. දැන් මෙතන මේ තියෙන මූණවල් එක්ක ඇඟවල් එක්ක බලද්දි ඒක මාරම ලස්සනයි නේද? ඉතින් ඔයාත් හිතාගන්න කොහොම හරි ඇඟ හදාගන්න. ඔයා ආසැඳුම් අඳින්න පුළුවන් විදිහට ඇඟ හදාගන්නවා කියලා ඔයා අනිවාර්යෙන්ම හිතට ගන්න. ඉතින් එහෙම හිතලා මේ ඩයට් එක අනිවාර්යෙන් කරන්න පටන් ගන්න. ඔයාලා ඩයට් එක කරන්නේ නැති මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මම පෝස්ට් එකක් දානවා. ඒ පෝස්ට් එක යටින් ඒ ප්‍රශ්න ටික දාලා තියන්න. එතකොට මට පුළුවන් ඔයාලට රිප්ලයි වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ වගේම කියන්න ඕනි ඔයා අද ඉඳන් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඒත් කමන්න ඩයට් එක පටන් ගන්න. මොකද දවස් 75 කියන්නේ සාමාන්‍ය ටිකක් ලොකු කාලයක්. ඔයාලට උත්සාහය කැපවීම තියෙනවා නම් ඒ දවස් 75 වලට ඔයාලා හිතන ටාගට් එකට ඔයාලට යන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි කරලා ඔයා ඔයාගේ ටාගට් එකට යනවා කියලා හිතාගෙන ඇඟ හදාගන්න මේ වීඩියෝ සීරීස් එකට එකතු වෙන්න මාත් එක්ක. එතකොට ඔයාලට පුළුවන් මාත් එක්කම මේ වීඩියෝ සීරීස් එකත් එක්කම එකතු වෙලා ඉඳලා ඔයාලා හිතන ගානට ඔයාලගේ ඇඟ හදාගන්න. බය නැතුව ඉතින් ඔයත් පටන් ගන්න ඔයාගේ weight loss කරන ජර්නි එක day 75. ඉතින් මම හිතනවා ඔයාලට මේක කරන්න පුළුවන් කියලා. අපි කරලා බලමු කොහොමද weight එක loss වෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ ඕන ප්‍රශ්නයක් කියන්න මම පුළුවන් විදිහට ඔයාලා හැමෝටම help කරනවා. ඉතින් මගේ බර අඩු වෙන විදිහත් ඔයාලට කියන්නම්. එතකොට ඔයාලට පුළුවන් මාත් එක්කම ඔයාලගේ බරත් අඩු කරගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝකින් අපි හමුවෙමු. මම හෙට ඉඳන් එක දිගට මේ වීඩියෝ සීරීස් එකේ වීඩියෝස් ටික ගේන්න බලාපොරොත්තු වෙනවා. දිගටම එකතු වෙන්න.